මේ ඒ කියන්නේ ශුද්ධජීවීන් හරි ව්‍යාජනකයන් හරි නැත්තම් දේහෙට ආගන්තුක කට්ටිය හරි නේද ඇඟට ඇතුළු වෙන එක වළක්වන්න තිබ්බ යන්ත්‍ර කතා කරා. එතකොට එහෙම තිබ්බ යන්ත්‍ර මොනවාද? දේහෙ සම්පූර්ණයෙන් කව කරලා තිබ්බ අපේ හම. නේද? සාමාන්‍ය වශයෙන් ස්නේෂන් වල තියෙන බක්කු වල තව විවිධ ශ්‍රාවයන් තිබෙන ශ්‍රාවයන් වල උදාහරණ කියන්නේ හඳුදු, කේටය, HCl ස්ලේෂ් වල කියන්නේ ඒ වගේ ශ්‍රාවයන්. එතකොට ඒ විදිහට ඇඟට ඇතුළු වෙන්න දෙන්න නැතුව කන්ට්‍රෝල් කරගන්න. බැරි වෙලාවත් ඒ කියන්නේ ඒ බාහිර යන්ත්‍රණයට එරෙහි වෙලා. දනුදු විදිහට නේද? කිසිම තැකීමක් කරන්න නැතුව ඇතුළු වුණත් දෙයට පටන් ගන්නවා අභ්‍යන්තර ආරක්ෂණ. අභ්‍යන්තර විතරක් නෙමෙයි පරිචිත ප්‍රතිශතය කියන පටන් ගන්න. අපි ඉස්සෙල්ලා අභ්‍යන්තර ආරක්ෂණය බලමු. මේ අභ්‍යන්තර ආරක්ෂණය කරන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි කියන්න බලන්න තියෙන කියන්නේ භක්ෂක සෛල කියලා જાතියක්. භක්ෂක සෛල පහන් දෙක පටන් ගන්නවා. දැන් තමයි යුද්ධයක් වගේ යුද්ධ පිටියා භක්ෂක සෛල ඊට පස්සේ ස්වභාවික නාශක සෛල කියලා જાතියක් තියෙනවා. ස්වභාවික නාශක සෛල. ප්‍රතිශුද්ධජීවී ප්‍රෝටීන්. ප්‍රදාහ ප්‍රතිචාර. ඔය ප්‍රදාහ ප්‍රතිචාර වලට මෙන්න මේගොල්ලෝ සමහර වෙලාවට මේ දායක වෙනවා. හරි? මේ තමයි ප්‍රධාන ක්‍රම හතර අභ්‍යන්තර ආරක්ෂණය. හතර තියාගන්න. භක්ෂක සෛල, ස්වභාවික නාශක සෛල, ප්‍රතිශුද්ධජීවී ප්‍රෝටීන, ප්‍රදාහ ප්‍රතිචාර. මේවා සෛල භක්ෂක සෛල කියන්නේ සෛල, ස්වභාවික නාශක සෛල කියන්නේ සෛල. මේ තියෙන ප්‍රෝටීන මෙතන දිනන ගොඩක් කට්ටිය එකතු වෙලා කරන වැඩක් නේ. භක්ෂක සෛල ප්‍රධාන භක්ෂක සෛල දන්නයි කියන්නේ අපේ දේහයේ ඉන්න සුදුදුට සෛල. උදාහරණ නියුට්‍රොෆිල්. අපි මේ වැඩේට ගන්නවා ඒගොල්ලන් ගන්න. තරහ ගන්න. නියුට්‍රොෆිල් ගන්නවා තව කෙනෙක් ගන්නවා. අර මේ මහා භක්ෂාන. දැන් මහා භක්ෂානේ මහා භක්ෂාන කියන්නේ සුදුදුද සෛල. සුදුදුද සෛල වාක්‍යයක කියන්නේ නියුට්‍රොෆිල්. නියුට්‍රොෆිල, යොසිනොෆිල, බේසොෆිල, අසාසෛල, මොනොසෛල. අසාසෛල මොනොසෛල. අසාසෛල මොනොසෛලයි කණිකාමයද? නිර්කණිකාමය. නිර්කණිකාම. අනිත් දෙන්න පුළුවන් පොතේ තියෙනවා නිර්කණිකාමය. හරි. එතන මහා භක්ෂාන කියන්නේ මහා භක්ෂාන කියලා කතිය උන්නේ නැහැ. මොනොසයිට් පරිණත වෙන්නේ මහා භක්ෂාන වලට. ඉතින් පාවිච්චි කරන මොනොසයිට් කියන්නේ. හරිනේ එතකොට නියුට්‍රොෆිලයි මහා භක්ෂාන තමයි ෆයිට් කරන වැඩේ කරන්නේ. නියුට්‍රොෆිල ෆයිට් කරන වැඩේ එයා කොහොමද මේ බැක්ටීරියාවම ප්‍රතිචාර දක්වන්නේ? බැක්ටීරියාව කියනකට අනුව ආදරණ දෙක කියලා පිළිගන්නවා. එහෙම කොහොමද? මේ කොවිඩ් එකේ මතකද අර මේ ලයිසෝසෝම් වලකාරය ළඟට ආවම දුක් ගන්න ඉඳගෙන විනාශ කරනවා. අපි ඒකට කියනවා භක්ෂ සෛලිකතාවය කියලා නේද? ඒ විදිහට තමයි මේ දෙන්නම ප්‍රතිචාර දක්වන්නේ. එහෙනම් භක්ෂක සෛල කොහොම හරි පිළිගන්නේ ඒ විදිහට. ඒක හරියනේ. ඊළඟ ස්වභාවික නාශක සෛල. ස්වභාවික නාශක සෛල කියන්නේ විෂ නිදහස් කළ විෂ ශ්‍රාවය කරලා අපි
ස්වභාවික නාශක සෛලයක් එනවා. එයා සැරිසල්සා ඉන්න අතරේ එයා දකිනවා අපේ සෛලයකට ආසාදනය. වෛරස් ආසාදනය. එතකොට එයාට බේරන්න බෑ. එයා හොඳට බලනවා මේකේ ඉන්න වෛරස්ට පාර දෙන්න පුළුවන්. මේ වැඩේ කරන්න බෑ. සෛලයම විනාශ කරගන්න තියෙන්නේ. එතකොට මෙයා මොකද කරන්නේ? දානවා බෝම්බ. විෂ දාලා මේ සෛලය පිළිම විනාශ කරනවා. හරිද? ස්වභාවික නාශක සෛල කරන්නේ ඒ වගේ. බෝම්බ දාලා ඒ වගේ විෂ දාලා මරනවා. සෛලය විනාශ කරනවා. සෛලය විනාශ කරලා කොහොමද අතල්කලා විනාශ වෙනවද? හරි මේ විදියට. ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන. මේගොල්ලෝ ප්‍රෝටීන වර්ගයක්. ඒකට ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. මේ දෙක කියවලා ඉන්නවා. අවශ්‍ය කරන උදාහරණ අද ගන්න පුළුවන් ලියන්න ඉන්නේ. සහජ ප්‍රතිශක්තිය අභ්‍යන්තරය ආරක්ෂා. පිටුව කීයද? පිටුව 4 ඉන්නේ නේද? කියවලා බලමු. ව්‍යාධි ජනකයන් මිනිස් සිරුරේ ඇති බාහිර ආරක්ෂණ බාධක වලට අය සම ශ්‍රේෂ්ඨමල පටල ඒවා විවිධ ගිහිල්ලා දේහය තුළට ඇතුළු වීමට උත්සාහ කරද්දී සහජ ප්‍රතිශක්තියේ මේ අභ්‍යන්තර ආරක්ෂණය එහෙම නැත්නම් දෙවන පෙළ ආරක්ෂණය ක්‍රියාත්මක වෙනවා. ප්‍රතිශක්ති පද්ධතියට අයත් විශිෂ්ට සෛලවන්ත ඇති ප්‍රතිග්‍රාහක අණු මගින් තමාගේ නොවන සෛල හඳුනා ගැනීම සිදු වෙනවා. අපි බලමු. එනම් ව්‍යාජනකයන් වැනි ආගන්තුක කාරක හඳුනා ගන්න ඒවායේ පවතින අණු සම්මත එම ප්‍රතිග්‍රාහක අණු විශිෂ්ට ලෙස බැඳීම මගින් අණුක මට්ටමේ හඳුනා ගැනීමක් සිදු කරනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් ඔය නියුට්‍රොෆිල් එනවා. නියුට්‍රොෆිල් ළඟට බැක්ටීරියාවක් ආවම නියුට්‍රොෆිල් සෛලේ ළඟට බැක්ටීරියාවක් ආවම මෙයාට ඇස් නැහැ නේ. අර පේන්නේ නේද? ඇස් නැහැ. අඳුරගන්නේ මෙහෙමයි. මෙයාලා හඳුනන ඒ කියන්නේ අපි ගමු මේ බැක්ටීරියාව වල තියෙනවා පටලය හරි විද්‍යේ හරි විශේෂ අණු වර්ගයක්. ඒ අණුත් එක්ක මේගොල්ලෝ ළඟ තියෙන අණු වලට බැඳෙන්න පුළුවන් ඔය විදිහට. ඒ බැඳලා තමයි අඳුනා ගැනීම කරන්නේ. ඔව් මේ නියුට්‍රොෆිලයේ රාසපඩේ තියෙන සෛලෙ තියෙන නියුට්‍රොෆිල වල තියෙන ප්‍රෝටීන තමයි මේ ප්‍රතිග්‍රාහක අණු විදිහට වැඩ කරන්නේ. ඒක අපි රාසපඩේ හම්බුනා නේද? සෛල අඳුනා ගැනීම කරනවා. ඒක තමයි කරන්නේ. මේවා ප්‍රෝටීනමය කාණ. සෛල හඳුනා ගන්න භාවිත කරන ඒවට අපි කියනවා මොනවාද? ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක. ඒවා තිබ්බද නේද? සෛල ඒවා කියලා බැලෙන්නේ ප්‍රතිදේහ ජනක. මේක අස්සේ ඒක මේ පන්ති පේපර් එකද? නැත්නම් ලොකු ප්‍රශ්නේ ඒක. නෑ නෑ එක දවසක් දෙක පැය පහක් අල්ලගත්තා. අනේ දවස් කාලයක් වැඩ කරනවා. ඒගොල්ලෝ වල වැඩ තියෙනවලු. මොකද කරන්න පුළුවන්? මේම කරමුද? කාලයක් අපරාධ නේද? එහෙනම් පැය 10යි. සීගිවෙක් කළා සාකච්ඡා කළා එසේ කරනවා. ඒ මොකද ඉස්සරහට කරන්න පුළුවන් මේ ටියුෂන් ක්ලාස් ඉවරද මම පොඩක් ෆ්‍රී වෙනවා. ෆ්‍රී වෙනවා නෑ උදේ ගන්න බෑ උදේ කියන්නේ අර අලුත් පාඩේ එදෙන්න බෑ 10 ගන්න නෑ. ගොඩ කිව්වේ. අපි MCA එක දවසක් හරි ඒක බලලා කියන්න ඒ ඇයි ඒක අපි එතකොට බලමු. එතකොට දැන් බලමු. හරි සෛල අඳුරගන්න එක තේරුණාද? මොන බැක්ටීරියා සෛලය? එයාගේ තියෙන විශේෂ කාණ්ඩයක්. කොහොම?
මේ අපේ මුදල සෛලය එයාට තියෙනවා මේකට බැඳෙන්න පුළුවන් මෙහෙම අනුවා. අඳුර බැඳුන ගමන් මෙයාට දැනෙනවා මෙහෙම එකක් ඇවිල්ලා පාර වෙනවා. හරිද? ඒ විදිහට තමයි සෛල හඳුනාගන්නේ. ඊළඟට සහජ ප්‍රතිශක්තිය අභ්‍යන්තර ආරක්ෂණය ප්‍රධාන ආකාර හතරකට වෙනවා. භක්ෂක සෛල, පාරවිනාශක සෛල, ප්‍රතිශුද්ධජීවී ප්‍රෝටීන, ප්‍රදාහක ප්‍රතිචාර. මුල් දෙකම එක වැඩේ කරන්න බෑ. සෙල්ලම් කරන්න එපා. මේ ඉස්ලාම භක්ෂක සෛල. මේක කියනවා කරන වැඩේ සුද්ධජීවී ආගන්තුක අංශු හා සෛල සුන්ගුන් අධිග්‍රහණය. අධිග්‍රහණය කියන්නේ ගලකිල ගන්නවා. සුද්ධජීවීන් ආගන්තුක අංශු හා සෛල සුන්ගුන් අධිග්‍රහණයට ඒවායේ අන්තස්සෛල ජීර්ණයට. අධිග්‍රහණය කියන්නේ ගිල ගන්නවා. අන්තස්සෛල ජීර්ණය කියන්නේ ඇතුළේ සෛල ඇතුළේ තියාගෙන ජීර්ණය කරනවා. ඒ විදිහට විනාශ කරනවා. ඒකට හැඩගැහුණු විශේෂිත සෛල භක්ෂක සෛල. ආගන්තුක කාරක වල සංඝටක අංශ හඳුනා ගැනීමට භක්ෂක සෛල සතු ප්‍රතිග්‍රාහක ගන්න යොදා ගන්නවා. එතකොට මේගොල්ලන්ට නියුට්‍රොෆිල මහා භක්ෂණ මේගොල්ලන්ට තියෙන ප්‍රතිග්‍රාහක ඒවා පාවිච්චි කරනවා ව්‍යාධි ජනකයෝ නැත්නම් ආගන්තුක අංශු හඳුනා ගන්න. ඒකයි ඒ කියන්නේ. මිනිසාගේ ඇති ප්‍රධානතම භක්ෂක සෛල වර්ග දෙකයි නියුට්‍රොෆිල අනිත් එක මහා භක්ෂණ. ඒකෙන් සංඥා ඉදිරි කරනවා. මට පහර දීමක් බේර ගන්න එන්න. පහර දීමක් සිදු වී තියෙනවා කියලා සංඥාවක් දෙන්න. නේද? එතකොට අර විදුස ගොළු වෙනවා වගේ නියුට්‍රොෆිල එපන්න එකක් කරලා දුක නෙමෙයි. විශේෂයෙන් අරමුණේ වසාපටක වසාවය. මොකද මේ වරුද්දේ සෛලනේ. ඒ කියන්නේ වසා සෛලනේ එතකොට තියෙන්න ඕනේ ඔය වගේ තරල වල තමයි. ඊළඟට ඒවා සෛල මතු පිට ඇති අසාමාන්‍ය අණු වර්ග හඳුනාගෙන මරා දාන්න පුළුවන්. ඒවට අඳුර ගන්න පුළුවන් වෙන්නේ අර සෛල මතු පිට තියෙන ප්ලාස්ම පටලයේ තියෙන අසාමාන්‍ය අණු තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ යාට. උදාහරණයක් වෛරස් ආසාදනු දේහ සෛල, සමහර පිළිකා සෛල. අපි දුක් පිළිකා සෛල කියන්නේ ඒ පිළිකා සෛලයේ තියෙන නැත්නම් මේ ප්‍රෝටීන අණු අධිග්‍රහය කියන්නේ ප්‍රතිජනක ප්‍රතික්‍රියා කරනවා. ඒ මේ අගත පිළිකා සෛලයන්ගේ තියෙන මේ පිළිකා සෛලයේ තියෙන මේ ප්‍රෝටීන තමයි අඳුරගන්නේ ස්වභාවික නාශක සෛලය. ඉතින් ස්වභාවික නාශක සෛලය අඳුර ගන්නවා මේ මගේ මෙයා වෙනස් කෙනෙක්. යට පහර දෙන්න ඕනේ. මෙයා රසායනික ද්‍රව්‍ය දාලා මෙයා විනාශ කරනවා. ඒ වගේ. මිස් මේ බබා මම සමීපයේ බබාට කාලේ ගානේ අර 154 කියන්නේ. ඔව් ඒක මෙහෙමයි. ඒක පහර දෙන්න බලපන්න යන්න උඩක් තියෙනවා. ප්‍රතිශක්තිය අඩු කරනවද? ප්‍රතිශක්තිය අඩු කරනවා. ඒකට නේ නෑ. ඒකට ප්‍රතිශක්තිය ඒක නිකන් අඩු වෙනවා. ප්‍රතිශක්තිය වැඩි වෙනවා බබා. ඒක මෙහෙමයි අපිට කියන්න බෑ ප්‍රතිශක්තිය කියන කාරණේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. මගේ ප්‍රතිශක්තිය හදාගන්න ඒක අර ප්‍රොසෙස් මේක මේ ඒ වගේ ඔහු යන්නේ බබාලා අම්මෙදිදී ගොඩක් පුරාට නැති වෙනවනේ. සමහර අයට දෙන්න එක. ඔය ඒකට දෙනවනේ
ප්‍රතිශක්තිය අඩු කරන්න ප්‍රතිශක්තිය ඉන්න වෙනවා නම් ඒක. ශක්තිය හින්දා වෙනවා නම් ඒ කියන්නේ මේක බලන්න ඕනේ මොකක් හින්දාද ඒ වගේ හේතු ගොඩාක් ගන්නවා විත්‍ය තුනිනවා ඒකට මෙතකොට දෙන්නේ මෙහෙතර මේ විත්‍ය එනමෙටියම් ගන්න වෙන බෙහෙත් දෙනවා ඇඟේ අර හීට් එක වැඩි නම් එතකොට ඇඟ නිවන්න වෙනවා නැත්නම් ගැප් ගිලේ ප්‍රශ්න තිබුණා ස්වභාවික නාශක සහිත මේ වසසල වර්ගයක් කියලා කිව්වා තියෙන තැන් බැලුවා මෙයාලා අණු වර්ග අඳුර ගන්න විදිය කිව්වා සෛල මත පිට තියෙන අසාමාන්‍ය අණු වර්ග අඳුරගෙන මරා දාන්න පුළුවන් කියලා මෙයා කරන විදිය ඒ කියන්නේ එයා පහර දෙන විදිය තියෙන අවසාන ඡේදයේ ස්වභාවික නාශක සෛල මේ අසාමාන්‍ය සෛල පරිග්‍රහණය කරන්නේ නැහැ ඒ කියන්නේ අධිග්‍රහණය කරලා අන්තසෛලී ජීර්ණය කරන්නේ නැහැ එයා කරන්නේ අසාමාන්‍ය සෛල මතු පිටට සම්බන්ධ වෙලා රසායනික ද්‍රව්‍ය උදාහරණලා සෛල විනාශ කිරීම කරනවා. හරිද? පරිග්‍රහණය කියන්නේ අධිග්‍රහණය කරලා අන්තසෛල ජීර්ණය විනාශ කරන්නේ. ගිලින්නේ නැහැ කියලා ගන්නනේ. හරි. එතෙන්ට රූපයක් ඇදලා ගන්න. මේ පැහැදිලි වෙන විදිහට ස්වභාවික නාශක සෛලනේ ස්වභාවික නාශක සෛල අපි તો මේ වෛර සාසාදන වෙලා කියන දෙන්නම අර කෑලි ගලවලා ගහන්නේ කෑලි ගලවලා ගහන්නේ ප්‍රතිදින අපි මේක කියමු හැටි කියලා ඊළඟට ඒක ඔය දොලාලක් තියුවා මාර පුතේසයි කියනවා කෙළු වලේ ඉඳලා සපතු ගලවලා ගහනවා විෂද්‍රව්‍ය උදාහරණයක් මේ විෂද්‍රව්‍ය තමයි මුල පාඩම දානවා රසායන ද්‍රව්‍ය දාලා විනාශ කරනවා නමත් බලන්න මගේ නම ස්වභාවික නාශක සෛලය එයාලා කියනවා මගේ නම සුදාන නාසයි මෙයා වෛර සාසන සෛලය එතකොට මෙයා ප්‍රතිග්‍රාහක වලින් මෙයාට බැඳිලා රසායන ද්‍රව්‍ය උදාහරණලා සෛලය විනාශ කිරීම භක්ෂක සෛල අධිග්‍රහණය කරලා විනාශ කරන්නේ මේ අධිග්‍රහණය කරන්නේ නැතුව විෂ ද්‍රව්‍ය දාලා විනාශ අවශ්‍ය නම් අර වෙනස තේරුම් ගන්න නියුට්‍රොෆිල් කෙනෙක් අතලා
ඉංග්‍රීසියෙන් ඇතුළත ඒක වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි මොනවාද? කියවන්න පුළුවන්. ඉන්ටර්ෆෙරෝන් අනිත් එක අනුපූරක ප්‍රෝටීන. හරි. අපි ගමු වෛරස් ආසාදන ශරීරය. අපේ පටකයක තියෙනවා අශේ හරි. අපේ පටකයක තියෙනවා වෛරස් ආසාදන ශරීරය. එයා හරියට දුකෙන් ඉන්නේ. එයාට වෛරස් ආසාදනය වෙනවා. වෛරස් වල පාටින් නැති. අන්නාරයේ වෛරස් ආසාදනය වහාම ලෑස්ති වෙන්න කියනවා. කොහොමද ලෑස්ති වෙන්නේ කියන්නේ? ඉවත් වෙන්න කියන්නේ බැඳී සයිලෙන්ට් නේද? හදාගන්න කියනවා ෆයිට් කරන්න මොනවාද? වෛරස්නේ. එයාට හදාගන්න කියනවා ප්‍රතිවෛරස් ප්‍රෝටීන්. ප්‍රතිවෛරස් ප්‍රෝටීන් හදාගන්න කියලා පණිවිඩයක් කරනවා. ඒතකොට බැරි වෙලාවක් වෛරස් එක මේ සයිල් වලට ආවොත් මේ ප්‍රතිවෛරස් ප්‍රෝටීන වලින් කරන්නේ ප්‍රතිවෛරසයට බාධා කරනවා. ඒ කියන්නේ වෛරස් බෝ වෙන එක අඩු කරනවා. ඒක ප්‍රෝටීන් එක හදන්න වෛරස් එක කියනවා කොහොමද නැද්ද? ප්‍රෝටීන් එක හදන්න මේ වෛරස් කියන්නේ. නෑ අපුවට තියෙන්නේ. කන්ද. එහෙනම් නෑ වෛරස් එකට පහළ වෙනවනේ. නෑ මේක අර පොදු ප්‍රතිශක්තිය වුණේ. මේක මොන එකක් කරත් ඒ විදිහටම හදන්න. ඔව් මේක ප්‍රෝටීන වර්ගයක්. හරි. කොළපාටේ ඉන්ටර්ෆෙරෝන් ක්‍රියා කරන්නේ මේ විදිහට. එතකොට මේ වෛරස් ආසාදනය ඒකත් අපි කියනවා. වෛරස් ආසාදනය වෙලා තියෙන්නේ මට. ආයෙකට මගේ ශ්‍රාවය වෙන ඉන්ටර්ෆෙරෝන් ඒවා යාපද සයිඩ් වලට ගිහිල්ලා ඒ වගේ ප්‍රතිවෛරස් ප්‍රෝටීන හදාගන්න උත්තේජනය කරනවා. ඒ වගේම ඉන්ටර්ෆෙරෝන් තව වැඩක් කරනවා. එයා පණිවිඩය යවනවා මහා භක්ෂාණු වලට. පුළුවන් නම් ඔයාලවත් ඇවිල්ලා මාව බේරගන්න. පුළුවන් නම් ඔයාලවත් ඇවිල්ලා බේරගන්න කියලා පණිවිඩයක් යවනවා. එතකොට මහා භක්ෂාණු පණිවිඩය යවුවාම මහා
භක්ෂාන්ත ඇවිල්ලා අර ගොල්ලන්ව අධිග්‍රහණය කරලා විනාශ කරලා දානවා. හරි ඒ විදිහට තමයි මෙතන අර කතන්දරය දැන් අපි වෙන වෙනම ගත්තට මම කියවර එකට එකතු වෙලා කරන වැඩක් මේක. මේක මහා යුද්ධයක්. ওই යුද්ධය හරියට නිකන් අර නේවි එකක් පහර දෙනවා, ආර්මි එකක් පහර දෙනවා. ගමේ ඉන්න ගම්බඩ පහර දෙන ඒ වගේ කතන්දරයක්. හරිද? ඒතර ඕකේ පිළිවෙලකට ගන්න ඕනේ හින්දා අර කට්ටිය වෙන් කරලා. නේවි එක වෙන් කරලා ගම්බඩ වෙනම අරගෙන කියලා දෙනවා එහෙම. නැත්තම් හැමෝම එකට තමයි මේ යුද්ධ කරන්නේ. නැත්තම් භක්ෂක සල්ලි දීලා යනකම් අනිත් බලන්න. ඒකම ප්‍රායෝගික නෑනේ. ඒ වගේ මේක හරියට වෛරස් ආසත් සයිලකින් ඉන්ටර්ෆෙරොන් ස්රාවය වෙනවා. ඉන්ටර්ෆෙරොන් කියන්නේ සංඥා. ඒකට ඒ සංඥාව දැන් දෙකට අරන් යනවා. යාපත් සයිල් වලට ගිහිල්ලා ප්‍රතිවෛරස් ප්‍රෝටීන් හදාගන්න කියනවා. තව සංඥාව කරන් යනවා මහා භක්ෂාණයට. එයාට කියනවා මෙන්න මෙහෙම කරදරයක් කියනවා මෙන්න මෙතන පුළුවන් නම් ඇවිල්ලා මොනවාරි කරන්න. හරි. මුලින් නම් අපි ඉන්ටර්ෆෙරොන් ඉවර වෙනකම් කියවගෙන යමු. පිටුව පහ ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන. උතිරය හා අන්තරාල තරලයේ අඩංගු ඇතැම් ප්‍රෝටීන සහජ ආරක්ෂණය ඇති කිරීම සඳහා ශුක්‍රජීවීන්ට ඍජුව පහර දීම හෝ ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බාධා කරනවා. එක්ක ඍජුව පහර දීලා විනාශ කරනවා නැත්නම් ප්‍රජනනයට බාධා. ඒ කියන්නේ ඒගොල්ලන් ප්‍රතිඵලිත වෙන එක නවත්තනවා. බැක්ටීරියා නම් අර දෙකට බෙදි බෙදි සෛල හදන එක නවත්තනවා. මේ වෛරස් නම් ඒගොල්ලන් අර ප්‍රතිඵලිත වෙන එක නවත්තනවා. ඒ විදියට. ශුද්‍රජීවීන්ගේ වර්ධනය අඩාල කරන එවැනි ප්‍රතිශුද්‍රජීවී ප්‍රෝටීන වර්ග දෙකකට උදාහරණයක් ලෙස ඉන්ටර්ෆෙරෝන් අනුපූරක ප්‍රෝටීන දක්වන්න පුළුවන්. ඉන්ටර්ෆෙරෝන් වෛරස් මගින් ආසාදනයට ලක් වූ දේහ සෛල වලින් ස්‍රාවය වන මේ ප්‍රෝටීන මගින් ආසාදනයට ලක් නොවූ ධාරක සෛල වල ආරක්ෂාව සඳහා වෛරස් වල ප්‍රතිවර්තනයට බාධා ඇති කරනවා. මොනවාගේ ශ්‍රාවය වෙන්නේ එක වැදගත්. මේව ශ්‍රාවය වෙන්නේ වෛරස් ආසාදනය ලක් වූ දේහ සෛල වලින්. කරන්නේ මොකද්ද? වෛරස් වල ප්‍රතිවර්තනයට බාධා ඇති කරනවා. හරි ප්‍රතිවර්ත වෙන්න දෙන්නේ. මේ සඳහා වෛරස් ආසාදිත සෛලයේ ශ්‍රාවය කරන ඉන්ටර්ෆෙරෝන් ආසාදනය නොවූ යාමක සෛල වලට විසරණය වී එම සෛල වලින් ප්‍රතිවෛරස ප්‍රෝටීන ශ්‍රාවය වීම උත්තේජනය කරයි. එවිට එම යාමක සෛල තුල වෛරස් වල ප්‍රතිවලිතය නිෂේධනය වේ. එමෙන්ම ඇතැම් ඉන්ටර්ෆෙරෝන් මගින් මහා භක්ෂාණු සක්‍රිය කරවා භක්ෂක ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. මහා භක්ෂාණු සක්‍රිය කරවලා භක්ෂක ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. හරි ඒ විදිහට තමයි ඉන්ටර්ෆෙරෝන්ගේ කතන්දර. මේක අඳගත්තද? නෑ නේද? එයා වැද ගන්න පුළුවන් මේ පස්සට පිටුවේ පහළ. අපි මේක කරන්නේ ඉවරයි. අපි අතර ගත්තම හරි වෙන්නේ නේද? අතරට නෙමෙයි ගන්න. අනුපුර ෆෝටෝ ඉවර කරන්න. ඒ වීඩියෝ එක ඒක තමයි. විතරයි. නැත්නම් දා. මේ තමයි පොඩි ඉඩක් තියාගන්න චුටි ඉඩක් මෙච්චර ලොකු ඉඩක් නෙමෙයි පොඩි ඉඩක් තියාගන්න. මේක ලොකු ඉඩක් ගන්න පස්සේ හරියට වෙන්නේ. ඒක ලොකු ඉන්ටර්ෆෙරෝන්. ප්‍රතිවර්තන ප්‍රෝටීන් ඒ කියන්නේ පොඩි පාටියක් තමයි ඒක. ප්‍රතිවර්ත ප්‍රෝටීන වෙන පාටියක් ගියා. අර මේ වෛරස් එකද අලු පාට. ඔයාලට විශේෂ පොත් අවශ්‍ය නැහැ. හරි පේපර් පොත් මෙහෙමයි. මට නිර්දේශ කරන්න බැහැ. ඒක හරියටම ෆිසික්ස් වල නොටුස් වගේ දේවල් බයෝලොජි එකට නෑ එක එකනා ලියන්න. අම්මාගේ පුතා ඉන්නේ. රිසර්ච් එකක් ඒක
එතන කියවන්නම් පුත් ගන්න එපා මේ දවස්. කියවන්න කියන්නේ වෙන්නේ නෑ. අපේ සබ්ජෙක්ට් එක කියවන්න ගන්න. ඔව්. අනිත් ඒවා නම් මම දන්නේ බයෝවල ගන්න එපා. එක එක නෝවා කියන විදිය වෙනස්. අපි අදාළ ඒවා කියවන්න තරම් දෙයක් නෑ නේද? රිසෝස් එකේ ඔව්. රිසෝස් එක විතරක් කියවන්න දවස්. පාඩම නෑ ඉතින් ඒක කියන්නේ නෑ. වැඩි පල්ලි වලින් ගොඩක් නෝම් වෙන්නේ නැහැ. එතන මහා පක්ෂන් වලට එයාලා ඇදගත්තම තමයි මේ වැඩේ. මහා පක්ෂන් ඔයතන ඇදගත්තම හොඳයි නේද? ඇත්තට මේ එයාලා ඇක්ටිව් කරන එක නේද නම් මහා පක්ෂන් සක්‍රිය කරනවා. එතකොට කොහොමද එයා hina වෙලා දමින්න ඕනේ. මහා පක්ෂන් වෙපරියක් යනවා. Science experiment
ඒ විදිහට තමයි ඉන්ටර්ෆෙරෝන්ගේ කාර්යය. ඊට පස්සේ අනුපූරක ප්‍රෝටීන. අනුපූරක ප්‍රෝටීන කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බලන්න මොකද? උදර ප්ලාස්මාවේ ප්ලාස්මා පටලයි. සක්‍රිය වර්ගයද අප්‍රිය වර්ගයද? එයා අප්‍රියව ඉන්නේ. ඒ ප්‍රෝටීනනේ අප්‍රිය ප්‍රෝටීන විශේෂයක්. ඒ කියන්නේ ට්‍රිප්සිනෝජන් වගේ අප්‍රිය තත්ත්වෙ ඉන්නේ. ප්ලාස්මාවේ ප්ලාස්මා පටලයි. උදර ප්ලාස්මාවේ ප්ලාස්මා පටලයි. තියෙන අනුපූරක ප්‍රෝටීන. ප්ලාස්මාවේ ප්ලාස්මා පටලයි. එයා මොකද කියන්නේ අපේ තත්ත්වයේ අමුතු කාර්යයක් කරන්න ඉන්නවා. හදිස්සියේ ක්‍රියාශක්තිය කාවොත් මොකද වෙන්නේ? ශුද්ධ ජීවියෙක් ආවොත් මෙන්න මේ හරියට කියන්නේ ප්ලාස්මාවට හරි නැත්නම් අපේ අන්තරාලට හරි ඒ පටකයකට හරි ආවොත් ශුද්ධ ජීවියේ මේ අනුපූරක ප්‍රෝටීන සක්‍රිය වෙනවා. මෙච්චර අන්තිම තත්ත්වයකදී ශුද්ධ ජීවි හමුවේ මේවා ක්‍රිය වෙලා පටන් ගන්නවා සක්‍රිය කියන්නේ. ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ ගිහිල්ලා අර ව්‍යාධිජනකයන් ශුද්ධ ජීවි විනාශ කරන වැඩේ තමයි කරන්නේ. හරි මොකද වෙන්නේ? අනුපූරක ප්‍රෝටීන කොහොමද තියෙන්නේ? තියෙන්නේ කොහෙද? උදර ප්ලාස්මාවේ සෛලවල ප්ලාස්මා පටලවලා. හදිස්සියව ශුද්ධ ජීවියෙක් ආවොත් ශුද්ධ ජීවිය වෙනවා. මෙයා හමුවේ මේ අනුපූරක ප්‍රෝටීන සක්‍රිය වෙනවා. සක්‍රිය වෙලා රසායනික ප්‍රතික්‍රියා මගින් මේගොල්ලන්ගේ බිඳ හෙලන වැඩේ තමයි කරන්නේ. ඒකත් අපි කියවගෙන යමු අනුපූරක ප්‍රෝටීන. අනුපූරක ප්‍රෝටීන යන කුඩර ප්ලාස්මාවේ හා ප්ලාස්මා පටලවල පවතින සාමාන්‍ය අක්‍රීය ප්‍රෝටීන කාණ්ඩයක්. ශුද්ධ ජීවී සෛල මත පිට පවතින විවිධ ද්‍රව්‍ය හමුවේ මේවා සක්‍රිය වෙනවා. ඒක සක්‍රිය වෙනවා නම් මේක කොහොමද? අර ශුද්ධ ජීවීන්ගේ මත පිට තියෙන විවිධ ද්‍රව්‍ය. ඒවා පොලිසැකරයිඩ් වෙන්න පුළුවන්, ප්‍රෝටීන වෙන්න පුළුවන්. ඒවා මගින් තමයි සක්‍රිය වෙන්නේ. සක්‍රිය වෙලා ජෛව රසායනික ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ගිහිල්ලා ආක්‍රමණක සෛල බිඳ දැමීම කරනවා. සෛල බිඳ යනවා. එමෙන්ම ඒවා මගින් පක්ෂ සෛලිකතාවය සහ ප්‍රධානක ප්‍රතිචාර දිගරනවා. හරි අර කලින් මහා පක්ෂාන සක්‍රිය කරා වගේ මේ අනුපූරක ප්‍රෝටීන මගින් එන ඒ කාර්යයක් කරනවා. එකක් තමයි පක්ෂ සෛලිකතාවය. අනිත් එක ප්‍රධානක ප්‍රතිචාර සක්‍රිය කරනවා. ප්‍රධානක ප්‍රතිචාර. ප්‍රධානක ප්‍රතිචාර අපි තාම බැලුවේ නෑනේ. එක බලමු මේ බ්‍රේක් එක කරගෙන. දැන් මෙතන මේක නම් අපි දැනගන්න ඕනේ අනුපූරක ප්‍රෝටීන කොහෙද තියෙන්නේ? උදර ප්ලාස්මාවේ ප්ලාස්මා පටලවලයි. ප්ලාස්මා පටලවල. ඒක කොහොමද අක්‍රිය? ඒක සක්‍රිය වෙන්නේ කවුරුවාම ජීවී ආවම කොහොමද ඒක වෙන්නේ? ශුද්ධ ජීවීන්ගේ මේ පටලවල තියෙන විවිධ ද්‍රව්‍ය හමුවේ තමයි සක්‍රිය වෙන්නේ. සක්‍රිය වුණාම ඒ අනුපූරක ප්‍රෝටීන සංඥාව වෙනවා පාඩක පක්ෂ සෛලික පක්ෂ සෛලිකවලට. එතකොට පක්ෂ සෛලිකතාවය වැඩි වෙනවා. ඒ වගේම ප්‍රධාන ප්‍රතිචාර ඇති වෙනවා. එච්චරයි ඒක ඇත්තේ. ඒකත් ඕනනම් මොන හරි දාලා යන්න. මුදේ ඉන්දියාවේ මේකද කියන්නේ. ඔව් මේක. හරියටම කියනවා. මේක මිස් වයිරස් එකකට තියෙන්නේ. මේ ශුද්ධ ජීවියාගේ මේ මොනහටනම් මේ අපේ තියෙන ද්‍රව්‍ය මේක වෙන්නේ මේ ප්‍රධාන ප්‍රතිචාරයක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් මොන වගේ අවස්ථාවලද? ලෝකෙ තියෙන්නේ රූපෙ දීලා තියෙනවා මොකක්ද? මේක රූපේ නෑනේ.
නෑ රූපය අඳින ඉන්න මම දාලා නෑ. ඒ වගේ එකක් තියලා තියෙනවා මෙන්න මෙතන ඉස්සේ. කටකයක් හානින්නා වෙන්න පුළුවන්. නැත්තම් කට්ටක් යවුනම වෙන්න පුළුවන්. ඒ වගේ පටක හානියක් කට්ටක් ඇනිලා ඒ වගේ ටිකක් ලොකු බරපතල කාරණාවලදී තමයි මේක වෙන්නේ. කොහොමද ඒ මොනවා වුණා මෙතන සුද්ධ ජීවීන් තොග වශයෙන් ඇතුළු වෙනවා. සුද්ධ ජීවීන් බාලකව ඇතුළු වෙනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ බලන්න කට්ටක් ඇනිලා අවස්ථාව. කට්ටක් ඇනිලා ඒ කට්ටත් එක්ක සුද්ධ ජීවීන් ඇතුළු වෙනවා. දැන් මේ කට්ට ඇනෙන්න කලින් මොකද ජීවාණුකරණය කරලා යනවා නම් මේකම වෙන්නේ නැහැ. දැන් මට වයින්නවා කරන්නේ නැහැ. නමුත් මේ අහම් වෙගෙන කට්ටක් එතකොට කොහොමද සුද්ධ ජීවීන් ලොකු බලක් එකක් ඇතුළු වෙලා. එතකොට අර කලින් කියපු දේවලුත් වෙනවා මොනවාද? මහා වක්ෂාණුලා වැඩ කරනවා, ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන්ලා එනවා, අනුපූරක ප්‍රෝටීන්ලා ඒවා ඔක්කොම තියෙනවා. මේ තව කතාවක් කියනවා. හරි? බලමු මොකද වෙන්නේ කියලා. මේකේ අපිට පේනවා වෙලී පාටින් තියෙන ඉදි කටු තුඩක් වගේ එකක්. මේ කටු පාටින් තියලා තියෙන සුද්ධ ජීවීන් ඇතුළු වෙලා මේ කොළ පාට යාළුවා. එයාගේ නම ඔයාලා තියෙනවා මේක කලින් කුමසයිල. කුමසයිල කොයිද හිටියේ? සම්බන්ධ කඩවල හිටියා. හරිද? මේ වගේ අවස්ථාවක මේ සයිල වලට දැනෙනවා මට ආක්‍රමණයක් එන්න වෙලා කියලා. එතකොට ඉක්මනට මේ කුමසයිල කෑවා. එයා කෑ ගැහුවට ඇහෙන්නේ නැහැ. කෑ ගැහුවම මේ වෙනවා. එයා කෑ ගැහුවම නිදහස් වෙනවා මේ රසායනික. ඒ කියන්නේ සංඥාන වර්ගය. ඒවට අපි කියනවා හිස්ටමින් කියලා. හිස්ටමින්. අර වගේ සුදු ජීවීන් ආපුවාම කුමසයිලෙන් බය වෙලා හිස්ටමින් ශ්‍රාවය කරනවා. ඒ හිස්ටමින් යනවා අහල පහල තියෙන මේ උදව් කරන මධ්‍යස්ථාන. උදව් කරන මධ්‍යස්ථාන කියන්නේ අපි කියමු රුධිර සෛලය. හැම දෙයකම මේ රුධිරේ හරි ඔය හිස්ටමින් යනවා රුධිර වාහිනිය ගන්නට රුධිර කේශ නාලිකා ළඟට. ඒ කියනවා මේ රුධිර කේශ නාලිකා වලට දැනෙනවා මේ විදියට. මේ අහල පහලම මේ ලොකු ආක්‍රමණයක් කියලා වෙලා තියෙන්නේ. මල් ළඟ ඉන්නවා දැන් රුධිර වාහිනිය හිතන්නේ. මල් ළඟ ඉන්නවා අර යුද සෙබළු වගේ ෆයිට් කරන කට්ටිය. කවුද ඉන්නේ? රුධිරයේ ඉන්න කට්ටිය. මහා පක්ෂාණුලා, නියුට්‍රොෆිලලා, ඒ වගේ රුධිර ප්ලාස්මා හිටි අනුකූල ප්‍රෝටීන්ලා නේද? බැරි වෙලාවත් රුධිර කැටි ගැසීමක් වෙන්න ඕනයි කියන රුධිර වාහිනියක් කැපිලා ගිහිල්ලා මේ රුධිර කියන්නේ රුධිර වහනයක් නම් එතන රුධිර කැටි ගස්සවන්නත් එක. ඒකවත් යනවා රුධිර කැටි ගැසීමේ සාධක. හරි ඒ වගේ දේවල් තොල් මේ රුධිර වාහිනිය ළඟ තමයි හැම සම්පතම තියෙන්නේ. එතන තමයි ප්‍රධාන සෙන්ටර් එක. එතෙන් තමයි සංඥාව ආවේ. ඒක රුධිර වාහිනිය මොකද කරන්නේ? මොකද වෙන්නේ? රුධිර වාහිනිය මොකද කරන්න ඕනේ? එයාගෙන් අර සංඥා මේ එයාලට තියෙන සම්පත් නිදහස් කරන්න ඕනේ. රුධිර වාහිනිය කොහොමද සම්පත් නිදහස් කරන්නේ? එයාලට දොරවල් නැහැ හරියට. දොරල්ලා එළියට දාන්න බෑ. එයාට කරන්න පුළුවන් එකම වැඩේ එයාගේ විත්තියේ තියෙන අර ඝන බවය අඩු කරනවා. ඒ කියන්නේ විත්තිය තුනී කරනවා. විත්තිය තුනී කරපුවම මේ විත්තිය හරහා රුධිර සයනනාද සුදුරුද සයනවල අනුපූරක ප්‍රෝටීන වලට ඒක මෙහෙට යන්න පුළුවන්. අපි දන්නවා සදශාස්ත්‍රම අපිට දෙන්නේ යන්න පුළුවන්. හරි? එතකොට මොකද උනේ? කට්ටක් යවුණා, ව්‍යර්චනක යනවා, කුමසයිල බය වුණා, හිස්ටමින් ශ්‍රාවය කරනවා. හිස්ටමින් ගියා කාර්ද සංඥාව දෙන්නේ සෙන්ටර් එකට රුධිර වාහිනියට. රුධිර වාහිනිය මොකද කරන්නේ? ඉක්මනට යාගේ විත්තිය තුනී කරලා ඒ වගේම මේ විත්තිය තුනී කරන අතරේ රුධිර වාහිනිය පොඩක් මහත් කරනවා. විස්තරණය කරනවා. ඇයි ඒ? එතකොට අර වැඩි මෙතෙන් එන්න මොනවද? රුධිර වාහිනිය විස්තරණය කරනවා, විත්තිය තුනී කරනවා. එතකොට පුළුවන් මේ විත්තිය හරහා අවශ්‍ය කට්ටියට මේ පටකයට ගමන් කරන්න. යන කට්ටිය කවුද යන්නේ? සුදු රුධිර සෛල යනවා. මහා වක්ෂාණු නියුට්‍රොෆිල යනවා. ඒ වගේම අනුපූරක ප්‍රෝටීන්ලා යනවා. හරිද? මේක අස්සේ තියෙනවා තියෙන සම්පූර්ණ දේවල් තමයි යන්නේ. ඒ වගේම මම මේ නිල් පාටින් දාලා තියෙන්නේ කැටිකාරක සාධක යනවා. අයියේ මේ රුධිර වහන යනවා කැටි ගස්සන්න ඕනේ මේ රුධිර වහනේ නවත්තන්න. කැටි ගැසීමේ සාධක ටික යනවා. හරි නේද? ව්‍යාජනකය ආවා, කුමසයිල බය වුණා, හිස්ටමින් ශ්‍රාවය කරා, රුධිර වාහිනිය විස්තරණය වුණා, විත්‍ය
ගිය පාර ගම මේ වුණා ඉක්මනට අතර ඉන්න කට්ටිය යනවා දාල ස්ථාන වලට පාර දෙන්න. යන්නේ කවුද? සුදුරුදුරු සයිලඩ් කියන නියුට්‍රොෆිල මහා භක්ෂාණු යනවා. අනුපූරක ප්‍රෝටීන යනවා. ඊට පස්සේ කැට ගැසීමේ සාධක ටික යනවා. හරි. අපි බලමු ගිහිල්ලා මොකද කරන්නේ කියලා. සුදුරුදුරු සයිලඩ් මහා භක්ෂාණු නියුට්‍රොෆිල මොකද කරන්නේ? ක්‍රියාජනකයන් අධිග්‍රහණය කරලා විනාශ කරලා දාන්න පුළුවන් ඒගොල්ලන්ට. එහෙම කරන අතරේ එයාලා නිදහස් කරනවා විශේෂ සංඥාණු වර්ගයක්. ඒවට අපි කියනවා සයිටෝකයින් කියලා. සයිටෝකයින්. එයා නිදහස් කරනවා සයිටෝකයින්. සයිටෝකයින් නිදහස් කරපුවාම ඒක ආය දැන් සංඥාණු යවන්නේ උදරයට තමයි. උදර වාහිනියට යවන්නේ. උදර වාහිනියට දැනෙනවා මෙයා කියන්නේ මේ තව මහා භක්ෂාණු ඇතෙන්ට එන්න කියලා කියන්නේ. ඇයි මට තනියම පාර දෙන්න බෑ මෙතන බල්ක් එක වැඩි මෙතන මේ ආක්‍රමණික ප්‍රමාණය වැඩි. තව අපේ කට්ටිය වෙවන්න එක තමයි මෙයා පණිවිඩය අරන් යන්නේ. එතකොට තව මහා භක්ෂාණු ඒගොල්ලන් ඇවිල්ලා මෙතන වැඩේ ඉවර කරන්නයි යන්නේ. හරි. ඒ අතරතුර අනුපූරක ප්‍රෝටීන ආවනේ. අනුපූරක ප්‍රෝටීන දැන් සක්‍රිය වෙනවා ව්‍යාජනකයන්ව හම්බුණා. ඒක අපි දන්නවනේ අනුපූරක ප්‍රෝටීන සක්‍රිය වෙන්නේ අපේ ව්‍යාජනකයන්ව මුණ ගැහුණා. සක්‍රිය වෙලා එයාගේ කතන්දරේ කරන අතරතුර එයා තව තවත් මේ කුඹසයිල වලින් හිස්ටමින් ස්‍රාවය වැඩි කරනවා. හිස්ටමින් ස්‍රාවය කරනවා. කැල්කලි මතක තියාගන්න. මෙතන දානවා මේ තිබ්බේ අනුපූරක ප්‍රෝටීන. අනුපූරක ප්‍රෝටීන මෙතෙන්ට ගිහලා එයා කාර්ය කරන අතරේ තව තවත් හිස්ටමින් ස්‍රාවය කරන්න ඒක උත්තේජනය කරනවා. ඒතර හිස්ටමින් ආයෙත් උදර වාහිනියට ගිහිල්ලා තව කට්ටිය ගෙන්න ගන්න ඒ වැඩේ දිගින් දිගටම වෙනවා. කොයි වෙලේ හරි ව්‍යාජනක සම්පූර්ණ විනාශ කරනකම් මේ වැඩේ දිගටම වෙනවා. එතකොට මේ හරියේ යුද්ධයක් යන්නේ. යුද්ධ කරනවා. අපේ දේහ සෛලත් මැරෙනවා, ව්‍යාජනකයොත් මැරෙනවා. එහෙම වෙනවනේ යුද්ධ යන්නේ. එතකොට ඒවා එතන ඒ සම්බන්ධක පටකේ ගොඩ ගහගන්නේ නැහැ. සෛල කොටස් ව්‍යාජනකයන්ගේ මල සිරුරු අපේ කට්ටියගේ මල සිරුරු එතන ගොඩ ගහගන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? ඒ ටික මෙතනින් ඉවත් කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ. කොහෙටද දාන්නේ? ආදාහන ගානට යවන්න. මොනවා තිරලේනේ? රුධිරය මෙතනින් වැඩියෙන් එනවා. මොකද සයිටෝකයින් එක වැඩිපුර කට්ටිය වන්න කියලා කියන්නේ උදේ ප්‍රමාණය වැඩිපුර ඒවට කියලා. ඒතකොට ඒවටම දාලා එතනින් එහාට යනවා. රුධිරය හරහා රුධිර ගමනේ වැඩි වුණානේ කොහොමද අර දැන් මෙයාගේ මොනවාද හිස්ටමින් ස්‍රාවය තව තවත් වැඩි වෙද්දී හිස්ටමින් විද්‍යාවට ඇවිල්ලා උදර වාහිනියට ඇවිල්ලා කියනවා තව විස්තරණය වෙන්න. තව කට්ටිය එවන්න. තව කට්ටිය එනවා කියන්නේ උදර වාහිනිය විස්තරණය කරනවා කියන්නේ ලේ හොඳට ගන්නවා. ලේ හොඳට ගන්නවා කියන්නේ සම්පූර්ණ මොනවා හරි තියෙනවා නම් ඒවත් මෙතනින් ඔහෙන් එක දාන්න. ඒවත් මේකටම වැටලා ඉවත් වෙනවා යනවා. මෙහෙම ගමු. සයිලස් මුගුන් මල සිරුරු ඒ ඔක්කොම මේකට අරගෙන ඉවත් කරලා එතකොට මේක වෙන අතරේ ඒ ස්ථානයේ මොන වගේ දෙයක් වේද? ඒ අදාළ ස්ථාන හිතමු අතේ කියන මෙන්න මේ හරි. මෙතනවත් වෙනවා කියත් හම්බුණා නේද? හරි. වෙන දේවල්. සතු වෙනවා කියනවා. ඉදි වෙනවා කියනවා. සාමනා වෙනවා කියනවා. ඉන්නේ මේ විදි ආරත් වෙනවා. තව හිතෙනවා වේදනාවක් දැනෙනවා. මේවට හේතු විමසන්න. රතු වෙන්නේ ඇයිද? ඒ විතර වාහිනිය විස්තරන අපේ රතු වෙනවනේ කොහොමද ඒක අපි දන්නවා. ඉතින් වෙන්නේ ඇයිද? විතර වාහිනිය වල පාරගම්‍යතාවය වැඩියෙන් තරලය එළියට කාන්දු වෙනවා. පටලෙට කාන්දු වෙනවා. නේද? එතකොට මේකේ තෝරලා දෙලා සුදුදාන විතරක් නෙමෙයි යන්නේ. මහා භක්ෂණ විතරක් නෙමෙයි යන්නේ. මෙයාට ක්ලාස් එකේ කොටසකුත් යනවා ඉන්නේ. ඔය ඉතින් මොනවද මෙන්න ගෙඩියක් නෙමෙයි නේද? අර වැඩේ තමයි. ඉතින් මෙන්නේ රත් වෙන්නේ. දෙයියනේ යුද්ධ යන්නේ රත් නොවේ කියද නේද? රත් වෙනවා. වේදනාව දෙන්නේ. හිතෙන්නේ හේතු දෙකක් තියෙනවා. මේ කට්ටැනෙද්දී අපේ ස්නායු වලට හානි වුණා නම් ඔන්න දෙන්න පටන් ගන්නවා. තව දෙනවා මේ එන ශුද්ධ ජීවීන් අර විෂ ද්‍රව්‍ය නිකුත් කරා. ශුද්ධ ජීවීන්ගේ විස හින්දා අපිට මේ වේදනාවක් දැනෙනවා.
හරි මේ කතාව දැන් අහුවොත් බලන්න ප්‍රතිචාරය කියලා මේ කතාවේ ලියන්න ඕනේ අර වචන වලින්. නේද? බලන්න පුළුවන් දෙයක් ඉස්සරහම ආයෙම කනදරයක්. ව්‍යාජනක ඇතුළු වෙලා. මෙතන මුද්‍ර වාහනයකුත් වෙනවා කියලා හිතනකොට ලේසි වෙන්නේ. එතකොට ඒ තියෙන සම්බන්ධක පටපේ තියෙන කුමසයිල බය වෙනවා. කෑ ගන්නවා. මොනවාද විශ් වෙන්නේ? හිස්ටමින් විශ් වෙනවා. එහෙම කියන්නේ අපිට කුමසයිල හිස්ටමින් ශ්‍රාවය කරනවා. එතකොට හිස්ටමින් කියලා හිස්ටමින් සංඥාවක් කරා යනවා කියන්නේ හිස්ටමින් කියන සංඥාව. ඒක හරියට සංඥාවක්. හිස්ටමින් කියන රුධිර වාහිනියට කියනවා මෙතන කරදරයක් තියෙනවා. එතෙන්ට වගේ කට්ටිය එනවා. කට්ටිය එවන්න වැඩි වැඩියෙන් කට්ටිය එකට ගෙන්න ගන්න ඕනේ. ඒකෙන් දෙය රුධිර වාහිනිය විස්තරණය කරනවා. ඒත් එක්කම පටලය පාරගාමී කරනවා. පටලය බිත්තිය. එතකොට මේකේ ඉන්න කට්ටිය යවනවා. යන්න පුළුවන් ඒගොල්ලන්ට. බිත්තිය මෙහා පැත්තට යන්නේ කවුද? ඕන කරන අය විතරයි යන්නේ. සුදු රුධිර සෛල යනවා. මහා භක්ෂාණු නියුට්‍රොෆිල යනවා. අනුපූරක ප්‍රෝටීන යනවා. රුධිර අර ගලණයක් ඉන්න කැටිකාරක ද්‍රව්‍ය යනවා. කැටිගස්සවන්න ඕන කරන ද්‍රව්‍ය යනවා. හරි? ඒ වගේ යනවා. ඒ වගේ ගිහිල්ලා දෙක පෙර තමයි යන්නේ. අතට හරියට බයිපාස් එක කියන හරියට බයිපාස් ගන්න එන්න. සුදුරුතර සයිල යනවා. ගිහිල්ලා ඒගොල්ලෝ භක්ෂක ක්‍රියාකාරීත්වය කරන අතරේ විශේෂ දෙයක් ශ්‍රාවය කරනවා. මොනවාද? සයිටෝකයින් එක දහස් කරනවා. ඒ සයිටෝකයින් ගිහිල්ලා ආයුධ වාහිනිය වලට කියනවා වැඩි වැඩියෙන් කට්ටිය එවන්න. වැඩි වැඩියෙන් මෙතන රුධිරය එවන්න. හරි ඒක තමයි සයිටෝකයින් එක කියන්නේ. සයිටෝකයින් කියලා මම කිව්වේ. සයිටෝකයින්. හරි? ඒ අතරතුර මෙතෙන්ට කියපු අනුපූරක ප්‍රෝටීන ඉන්නවනේ. එයාලගේ ක්‍රියාකාරීත්වය අතරතුර එයා සංඥාවක් දෙනවා කාටද? කුඹ සෛලවලට. තව තව හිස්ටමින් හදන්න. එතකොට හිස්ටමින් ආයමන් ගිහිල්ලා තව තව රුධිරය මෙතෙන්ට ගෙන්න ගන්න වැඩේ කරනවා. එතකොට ඒ වැඩිපුර රුධිරය අතරේ රුධිරයට ගහගෙන යනවා. මේ හරිය තියෙන සෛලස් මුල් ටික මියගේ ව්‍යාජනකයෝ ඒගොල්ලන් එක්ක එතනින් ඉවත් කිරීමක් වෙනවා. කොට මේකේ ප්‍රතිඵලයක් විදිහට රත් වෙනවා, ඉදි වෙනවා, රත් වෙනවා, වේදනාව කරනවා. ඊට අමතරව සරව පෙරෙන්නත් පුළුවන්. නේද? ඒ සරව කියලා කියන්නේ මොනවද සරව කියන්නේ? මේ හැරි තමයි සරව පෙරෙන්නේ. සරව කියලා කියන්නේ අර මිය කියපු ව්‍යාජනකයන්ගේ නැත්නම් අපේ සෛලේ වගේ සෛල කොටස්, සෛල ස්වරූප. ඒවා තමයි සරව වල තියෙන්නේ. එතකොට පුංචි එක තැනක විතරක් ප්‍රශ්නයක් නම් එතන ඉදිමිලා එතන රත් වෙලා ඒ වැඩේ වෙනවා. හැබැයි දේහය පුරාම ව්‍යාජනක ව්‍යාප්ත වුණොත් එහෙම දේහය පුරාම මේ වැඩේ වෙනවා. මේ යුද්ධය ඇඟ පුරාම යනවා. ඒ වෙලාවට එක තැනක් විතරක් නෙමෙයි රත් වෙන්නේ. ඇඟම රත් වෙනවා. අපි කියන්නේ එතකොට ගුණ ගන්නවා අපි. නේද? එතකොට මේ එක තැනක විතරක් නම් අපි කියන ස්ථානීය ප්‍රතිචාරයක් කියලා. ඇඟ පුරාම එහෙම එකක් ඇති වෙනවා අපි කියනවා ප්‍රතිචාරයක් කියලා. සංස්ථානික ප්‍රතිචාරයක් වෙනවා. හරි ඕක තමයි යුද්ධය. දැන් ඕක ඇඳගමු. පහළ ඉඳ තියෙනවා. මේ මම මෙතන නිල් පාටින් තියලා තියෙන්නේ කැටිකාරක සාධක වලට. ඒක හිත ඔයා මෙතන සයිටෝකයින් වෙන පාටකින් තියලා තියලා. සහජ මේක පරිචිත. එහෙම නැත්නම් අනුවර්තී ප්‍රතිශක්තිය. එතකොට මේ පරිචිත ප්‍රතිශක්තිය නැත්නම් අනුවර්තී ප්‍රතිශක්තියට සම්පූර්ණයෙන් දායක වෙන සෛල වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ඊවසා සෛලයි බීවසා සෛලයි. ඊවසා බීවසා දෙන්නම වසා තමයි. දෙන්නම හැදෙන්නේ කොහෙද? වසා සෛල උපදින්නේ උත්පත්තිය. වසා ගෙඩි. රුධිර සෛල හැදෙන්නේ කොහෙද? රුධිර සෛල හැදෙන්නේ බෝන් මැරෝ එකේ. ඇටමිදුළු වල. ඇටමිදුළු වල තමයි හැදෙන්නේ. එතකොට ටී වසා බී වසා ඔක්කොම හැදෙන්නේ මේකේ. වසා සෛල හැදෙනවා මේකේ. මේ අතරින් සමහර වසා සෛල මෙතන ඉඳගෙනම පරිණත වෙනවා.
එයා මෙතන ඉඳගෙනම වැඩි වියටපත් වෙනවා. ලොකු ළමෙක් වෙනවා. හරිද? ඒතකොට බෝන් මැරෝ එකේ හැදිලා. බෝන් මැරෝ එකේ හැදිලා බෝන් මැරෝ එකේම පරිණත වෙන වසාසයකට අපි කියනවා මොන වසා කියලාද? බෝන් මැරෝ එකේ ඉන්නේ B වසා. මේ ඉන්නේ B වසා. මෙහෙම නේද? හරි නේද? බෝන් මැරෝ එකේදී එයා ඉපදිලා එතනම පරිණත වෙලා. මෙයා පරිණත වෙද්දී මෙන්න මේ වගේ කැලි හදා ගන්නවා. ඒ කැලි තුනක් කියලා කිව්වේ දැන්. ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක. පරිණත වෙද්දී තමයි ඒවා හැදෙන්නේ. ඒවා ප්‍රෝටීන. ප්‍රෝටීන වල ප්‍රෝටීන ප්‍රතිග්‍රාහක හැදෙනවා පරිණත වෙද්දී. එතකොට බෝන් මැරෝ එකේ ඉඳන් පරිණත වෙන ඒවාට අපි කියනවා B වසා සෛල කියලා. B වසා සෛල. සමාන වසා සෛල යනවා පරිණත වෙන්න වෙන තැනකට. ඒ තමයි තයිමස්. එයාලා තයිමස්ට ගිහිල්ලා තමයි පරිණත වීම වෙන්නේ. ඒකේ ඉන්න ඒ සෛල වලට අපි කියනවා මොන වසාද? T වසා. මේ විදිහට තමයි T වසා හැදෙන්නේ. එතකොට බෝන් මැරෝගේ පරිණත වෙනවා B වසා, තයිමස්ට යන්නේවා T වසා. හරි? දෙන්න වෙනස්. දෙන්නම තියෙනවා ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක. හැබැයි B වසාවල තියෙන ඒවා මොන හැටේද? මට මයින් Y හැටේ. Y හැටේ. එහෙම කණු හැටේ. හරි අපි අද ගමු. අර රිඩක් තියෙනවද? T සෛලයි B සෛලයි. මේගොල්ලන් කොහොමද මේ ෆයිට් කරන්නේ? ඔක තමයි බලන්න යන්නේ. එතකොට මේවට කියනවා ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක කියලා. ඒකට එක සෛල එක මෙන්න මේ වගේ ප්‍රතිග්‍රාහකයන් ලක්ෂක වැඩි තියෙනවා. හරිද? ඒ වගේ මම ඔය හයක් අතර නේ තියෙනවා. එතකොට මෙයාලා කොහොමද හඳුනගන්නේ? ව්‍යාජනකයන් අර කලින් කට්ටිය වගේම තමයි. අපි හිතමු බැක්ටීරියා සෛලයක් ආවා. බැක්ටීරියා සෛලයේ තියෙනවා අර මොන කැලිද? ඒවට ඒ කැලි වලට මොකක්ද කියන්නේ? ප්‍රතිදේහ ජනක. ප්‍රතිදේහ ජනකත් එක්ක තමයි බැඳෙන්නේ. ඔන්න ඉන්න යාළුවෝ එන්න මෙයාගේ ප්‍රතිදේහ ජනක කැලි තියෙනවා. ගානට බැඳෙන්න. ඒ වගේ කැලි තියෙනවා. හරි? ඇති. බැක්ටීරියා. එතකොට මෙයා ඇවිල්ලා මේ ප්‍රතිදේහ ජනකත් එක්ක බැඳෙනවා. මේ මං ඇද්දේ ප්‍රතිදේහ ජනකයක්නේ. එතකොට අර ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහකය ඇවිල්ලා බැඳෙන්නේ ප්‍රතිදේහ ජනකයකට නැත්නම් ප්‍රතිදේහ ජනකයේ තියෙන පොඩි කොටසකට. ඒ චුටි කොටසට මොකක් කියලාද කියන්නේ? ඒ චුටි කෑල්ලට කියනවා මෙන්න මෙහෙම වචනයක්. එපිටෝපය. හරිද? ඒ වගේ ප්‍රතිදේහ ජනකයක එපිටෝප මේ කීපයක් හෝ වැඩි ගණනක් තියෙනකොට. හරි. ඒතකොට එපිටෝපයට තමයි මෙන්න මේ ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක ඇවිල්ලා බැඳෙන්නේ. බැඳුනම තමයි මේ අඳුනගන්නේ කවුද මේ ඇවිල්ලා තියෙන්නේ? මගේ කෙනෙක්ද ව්‍යාධි ජනකයේ තියෙන්නේ. හරි. මෙයා ඇවිල්ලා බැඳුනා. අඳුනගත්තා. මෙහෙමයි සාමාන්‍යයෙන් මේ එපිටෝපය හොයලා බැඳෙනවා ටික වෙලාවක් යනවා. ඒ දැන් මෙයා නේද අර මතනේ ප්‍රතිග්‍රාහක අංශي ලක්ෂයක් අතර තියෙනවා කියලා ඒ ලක්ෂය අතරේ මෙයාට ගැළපෙන එකක් වෙන්නත් ඕන. හරි. වෙලා යනවා කියන්නේ පැය ගණන් යන්නේ නැහැ. පාඩම් තේරුම් ගන්න මම කිව්වේ. හරි. බැඳෙන අඳුනගත්තා මෙයාව. දැන් මොකද වෙන්නේ? මෙයා දැනගත්තා මෙයා ව්‍යාධි ජනකයේ මම එයා විනාශ කරන්න ඕන. ඒක තේරුම් අරගෙන විනාශ කරන්න නම් මට විතරක් බෑ. මෙයා කල්පනා කරනවා මගේ කට්ටිය ගොඩක් හදා ගන්න ඕන. ඒ විදිහට කල්පනා කරලා මෙයාගේ සෛල මෙයා මුණනේ කරන්න පටන් ගන්නවා. අපි කියනවා සෛල ක්ලෝනයක් හදනවා කියලා. ඒ වගේ සෛල ගොඩක් හදනවා. අපි මෙයාව මහමු. මොකද මේ ව්‍යාධි ජනකය ආවා B සෛලය යට බැඳුණා අඳුනගත්තා සෛල ක්ලෝනය හැදෙනවා සෛල ක්ලෝනයක් සෛල ගොඩක් නේ ඒ සෛල ගොඩෙන් සමහර සෛල
තියන් ඉන්නවා. දැන් මේ B side එකෙන් අපි වෙන්න මතක B side එකේ. අපි හොඳට බලමයි කාර්යයක් මතක කියලා. හරි? දැන් මතක තියාගන්න ඉන්ජෙක්ෂන් එකේ තෝරමයි නේද? අර ඒකේ ආර් බැක්ටීරියා වෛරස් එකේ RNA එක අයින් කරලා වෛරස් නෙමෙයි මතක සලකලා තිබුණේ මතක තියාගන්න බෑ. ඒකේ මතක සයිල හැදෙන්නේ නැහැ. මොකද ඒක යම් කාලයක් තියෙනවා. යම් කාලයක් විතරයි ඊට පස්සේ හදන්න පුළුවන්. මතක සයිල හදාගන්න බෑ. අර අවසානික පෝස්ට් එක යම් කාලයක් තියෙනවා. නමුත් අර වැඩේ RNA වෛරස් එක ගන්න. RNA වෛරස් එක වෙනස් වෙනවා. ඒක වැඩක් නෑ. RNA වෛරස් වලට ඒක අදාළම නෑ. මතක සෛල හදාගන්න. හරිද? එතකොට සමාන සෛල අපි කියනවා කාරක සෛල බවට පත් වෙනවා. කාරක සෛල. එතන සම්පූර්ණ සෛල ක්ලෝනේ සෛල වර්ග දෙකක් හැදුනා. සෛල ක්ලෝනයක් කියන සෛල ගොඩක් නේ. ඒ සෛල ගොඩේ සමාන සෛල මතක සෛල වුණා, සමාන සෛල කාරක සෛල වුණා. හරි? ඔය කාරක සෛලට මෙහෙම වැඩක් වෙනවා. මේ තියෙන්නේ ඒ හරියට කාරක සෛල. ඒ වගේ අන්න අර වගේ ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක හැදිලා ඒව ගැළවි වත් වෙනවා. ඒ විදිහට මේව හද අපි කියනවා ශ්‍රාවය වෙනවා කියන්නේ. මේව හද මේ විදිහට ඇති වෙලා ඒව ගැළවි වත් කරනවා. ඒවා ඊට පස්සේ දැන් මේ වසා සෛලේ ඉන්නේ අපි හිතමු රුධිරේ හෝ වසා තරලේ. කොට මේ තරලේ දිගේ මෙන්න මේ ගැලවෙච්ච කෑලි ගමන් කරනවා. කෑලි හෙට මෙහෙට ගමන් කර අරගොල්ලන් හොය ඒගොල්ලන්ට බැඳෙනවා. අරගොල්ලන් කියනවා ඔයගොල්ලන් ව්‍යාජනක ඉන්නවා. මේ කෑලි ගිහිල්ලා කොහෙද ව්‍යාජනකයා ඉන්නේ කියලා මේගොල්ලන් ගිහිල්ලා හතර වටේට බැඳෙනවා. හිතන්නකො දැන් මම බැක්ටීරියා සයින් එකේ මගේ හතර වටේට බැඳිලා. මල යන්නේ යන්නේ නේද? දැන් සාමාන්‍යයෙන් මේගොල්ලන්ට බෑ අරගොල්ලන්ට බැඳිලා අරගොල්ලන් කෙලින්ම විනාශ කරනවා. කියන්නේ මේ වගේ ඉල්ලා ව්‍යාජනකයන් බැඳුනා කියලා ව්‍යාජනකයා එකපාරට වැඩෙන්නේ නැහැ. ඉතින් අපිට විවාහ ගත්ත කියන්නේ බැරෙන්නේ නැහැ. හැබැයි අපිට වෙන ලෝකයක ඉඳ සීගාමනාවක් නැහැ. අර භූමි ගන්න ආරේ ගන්න මේක කරන මල යන්නේ. ඒ වගේ මෙයාලා ගිහිල්ලා අරගොල්ලන්ට බැඳුනහම ව්‍යාජනකයා අක්‍රිය වෙනවා. එයා කර ඉන්න වැඩේ යාට අමතකයි. එයා අක්‍රිය කරන වැඩේ තමයි කරන්නේ. එතකොට එයාට ප්‍රජනනය කරන බව සීගාමනාවක් නැහැ. සෛල ගුණට නවතිනවා ඒක. ඒකට ඒ විදිහ වැඩ තමයි මෙයා කරන්නේ. විනාශ කරන්නේ නෑ කෙලිම විනාශ කිරීමක් නෙමෙයි. විනාශ කරනවා. කෙලින්ම කරන්නේ නෑ. හැබැයි කරන්නේ ක්‍රමයක්. මේගොල්ලන්ට කියනවා මොනවා කියලාද? ප්‍රතිදේහ කියලා කියන්නේ ඕවට තමයි. ප්‍රතිදේහ දැනගන්න එක නෑ ප්‍රතිදේහ. ඒවට තමයි වාලා කිව්වේ ප්‍රෝටීන් වල ප්‍රත්‍යයන්ට ඉමුනෝග්ලෝබියුලින් වල. ආරක්ෂක ප්‍රෝටීන් වල ප්‍රතිදේහ නැත්නම් ඉමුනෝග්ලෝබියුලින්. ඒ වගේ තරලේ දිගේ ගිහිල්ලා තරලේ ඉන්න බැක්ටීරියා නම් හොයාගෙන ඒගොල්ලන්ට බැඳිලා ඒගොල්ලන් අක්‍රිය කිරීම කරනවා. හරි? ඒක තමයි වැඩේ. මතක සයිල මොකද කරන්නේ? බලමු ඒක. ආයතනයෙන් යන ව්‍යාඛ්‍යානකයා ආවා. එයාට බැඳුනා සයිල කෝලයක් හැදුවා. කොටසක් මතක සයිල කොටසක් කාරක සයිල. මේ කාරක සයිල වල අපි කියනවා නම ප්ලාස්මා සයිල. ප්ලාස්මා සයිල සාමාන්‍ය කාරක සයිල කියන්නේ අර කාර්ය කරන කෙනා වගේ. මේ කාරක සයිල විශේෂය ඒ කියන්නේ B සයිල වල කාරක සයිල වර්ගය වෙන්නේ ප්ලාස්මා සයිල. T වලත් තියෙනවා කාරක ආකාරයක්. එමයයි ඒකින්ද එන්නම් T සයිල වලත් තියෙනවා මතක සයිල T සයිල වලත් තියෙනවා කාරක සයිල. කොට B සයිල වල තියෙන කාරක සයිල වර්ගයට කියන්නේ අපි ප්ලාස්මා සයිල. ප්ලාස්මා සයිල තමයි අර හද ගලවලා දාන්නේ තරලයට. ඒ ගලවන්නේ වල අපි කියනවා ප්‍රතිදේහ කියලා. ඉමුනෝග්ලෝබියුලින්. ඒව තමයි ගිහිල්ලා බැඳෙන්නේ අර ව්‍යාජනකේ. කොට මේව තරලයේ ගමන් කරන්නේ. ඒතර තරලයේ ඉන්න බැක්ටීරියා නම් මොන විනාශ කරන්න තමයි මෙයාට හැකියාව ලැබෙන්නේ. ඒකෙන් අපි මේ විදිහට කරන ප්‍රතිශක්තිය අපි කියනවා තරල මාධ්‍ය ප්‍රතිශක්තිය කියලා. තරල මාධ්‍ය ප්‍රතිශක්තිය. තරලයේ වැඩ කරන හින්දා. හරි. අපි හිතමු මොන දැන් ව්‍යාජනකේ අපේ එකට ආව
ප්‍රතිදේහ හදා ඒගොල්ලන්ම හොය හොය අනිත් අය හිටියට මේ ප්‍රතිදේහ නෙමෙයි ඒ අදාළ කෙනාම හොය හොය තමයි විනාශ කරන්නේ. විනාශ කරන්නේ අලක්‍රිය කරන්නේ. එහෙම කරලා අපි කියමු ව්‍යාඛ්‍යානකයා අප්‍රිය වුණා. එයා ලෙඩේ ඉවරයි. හරිද? ඒ රෝගේ ඉවරයි. අපි ගොඩ ගියා මෙහෙත් විකාරේ වැඩේ ඉවරයි. ඊට පස්සේ අර මේ ප්‍රතිදේහ කියන්නේ ප්‍රෝටීන් නේ. ප්‍රෝටීන් ටික කාලයක් ඇතුළත වැඩේ. amino amල වර්ග වේද වැඩි. යා. ඒතර මේ ප්‍රතිදේහ දිග කාලයක් තියෙන්නේ නැහැ. මේ ප්ලාස්මා සෛල දිග කාලයක් තියෙන්නේ නැහැ. නමුත් මතක සෛල ජීවිත කාලෙම තියෙනවා. ඒතකොට අපිට මේ ව්‍යාඛ්‍යානකය ඇවිල්ලා රෝගේ හදලා අපි දිනලා දැන් ලෙඩේ හොඳයි. ඊට පස්සේ ටික කාලෙකින් ප්‍රතිදේහ නැති වෙලා යනවා. ප්ලාස්මා සෛලක් නැහැ. හැබැයි මතක සෛලන්නේ තියෙනවා. අවුරුදු ගානකට පස්සේ ආයෙ ව්‍යාඛ්‍යානකයා ආවෝ මතක සෛල තමයි ආයෙමත් හදාගන්න සෛල ක්ලෝනය. මතක සෛල ක්ලෝනය හදාගන්න ඉක්මනටම ප්ලාස්මා සෛල හදලා ප්‍රතිදේහ ශ්‍රාවය කරලා වඩා ඉක්මනින් අරයව අඳුරගන්න පුළුවන්. වඩා ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න. එතකොට අර ඇවිල්ලා ගුණණය වෙන්න කලින් ලෙඩේ හැදෙන්න කලින් ප්‍රතිචාර දක්වන්න. හරියට නිකන් අර අපි කියන්නේ මේ පැපොල එක පාරක් හදන තව පාරක් හැදෙන්නේ නැහැ කියන. හැදෙන්නේ නැහැ කියන්නේ අර ව්‍යාඛ්‍යානකයා පැපොල වයින් එනවා. නමුත් ඉක්මනට පළවා හරිනවා මේ ක්‍රමය. හරි නේද? අනිත් එකක් කරන්න පුළුවන් හරි වෙලාවට. ඔය තියනවානේ